ඩිස්කස් කරලා එතනින් වැඩේ ඉවර කරන්නම් වීක්ලි රිවිව් එකේ වැඩේ. 7 වෙනි ප්‍රශ්නේ කරගන්න පුළුවන් වුණාද? ඕක අර එදා අපි අන්තිමේටම කරේ ගානක් ගොඩක් ළමයින්ට කරගන්න බැරි වුණ විදිය ගානක් සාමාන්‍යයෙන් පොඩි අර 100ට 5ක් 10ක් වගේ විතරක් එක ගානක් කරපු විදිහ එකක් අන්තිමේට කරේ. අන්න ඒ જાතියෙම තව එකක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට අර එදා ඒ ගානේ තමන් ගත්ත අත්දැකීම මත මේක කරන අදහසින් තමයි මේක දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ જાතියේම ගානක් අපි එදත් කතා කරා. නිකන් සංකේත කවුද ඉන්නේ කියන එක විතරයි වෙනස් වුනේ. එහෙනම් මේ එදා බැරි වුණ ළමයින්ට අද මේක පුළුවන් විය යුතුයි. අදත් උත්සාහ කළා බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. එහෙම බැරි වෙන්න පුළුවන්. නමුත් අර හරිනම් ඒ කියන්නේ ඒ වගේ ප්‍රශ්නයක් කරන්න ඕන කරන දේවල් දැන් ඕගොල්ලෝ දන්නවා සහ ඒ වගේ ප්‍රශ්න කරලා තියෙනවා. ඒතර මතකද මම කිව්වේ මේ ඕන දවසකට අදාළව දවසේ ඕගොල්ලන් අතින් වෙන්න ඕන දේවල් මෙහෙමනේ. දැන් අපි පන්තියේදී තියරි උගන්වලා මේ පාඩමේ හැටි තියරි චුට්ටයි ගණන් ගොඩයි. ඒතකොට තියරි ටික කතා කරලා අපි ගොඩාක් වෙලා ගණන් හද ගණදිනු කරනවානේ. ඒ හදන ගණන් වලින් සමහරක් ඒවා ඕගොල්ලන්ට ඒ වෙලාවෙම තනියෙන් කරගන්න පුළුවන් වෙනවා. සමහරක් ඒවා ඒ වෙලාවේ කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඩිස්කස් කරද්දී තමයි ඒක තේරුම් ගන්න. ඒතකොට ඕගොල්ලන්ට තියෙන එක වැඩක් තමයි පන්තියේ කරපු ප්‍රශ්නවලදී ඒ මොහොතේ Tamanට කරන්න බැරි වුණ හැම ප්‍රශ්නයක්ම මොකක් හරි වෙලාවක වඩා හොඳයි එදාම හවසාරි නැවත උත්සාහ. දැන් මම මෙහෙම එකක් කියන්න හරිද? ෆිසික්ස් ගන්නකො ෆිසික්ස් මම කොහොමද ෆිසික්ස් වලට වැඩ කරේ කියලා තමයි සරලව මේ කියන්න යන්නේ. හරි. දැන් කියන්නේ ෆිසික්ස් වල තියෙන ටිකක් මේ වගේ මොඩල් එකක් නේ. ඒ කියන්නේ තියරි ටිකක් යනවා ඊට පස්සේ වැඩි හරියක් ඒක ඇප්ලයි වෙන විදිහට ගණන් හදන එකනේ තියෙන්නේ. ඒතර ගොඩාක් ගණන් හදන ෆිසික්ස් වල තියෙන්නේ විෂයේ ගැඹුර අඩුයි. ඒ කියන්නේ ගැඹුර අඩු නෙමෙයි විෂයේ පරාසය අඩුයි. අපි ලොකු අපසරියක් ඉගෙන ගන්නෑ. පොඩි පොඩි දේවල් ටිකක් ඉගෙනගෙන ඒ හරහා අපි ඉන්ඩෙප්ත් යනවා. ගැඹුර වැඩි විවිධ ආකෘති වලට අපි ඒක ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේ සබ්ජෙක්ට් එකක් සාමාන්‍යයෙන් පුළුවන් වෙන්නේ ප්‍රශ්න කරලා තියෙන පුහුණුව මතම තමයි. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වල ප්‍රශ්න කරන්න ඕනවට වඩා ෆිසික්ස් වල ප්‍රශ්න කරන්න ඕන ප්‍රමාණය ගොඩක් වැඩි. මම මේ පොදුවේ ඉතින් ඒතකොට මේක කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. මේක කරන්න මේක හොඳයි. මේ උනාට අරක ඊට වඩා වැඩිපුර ප්‍රශ්න කරන්න ඕන. එතකොට ඒ වැඩිපුර කියලා මම කරපු ටික මම කියන්නම්. මේ ඒ කියන්නේ දැන් ඕන තරම් කරන්න වැඩ ගොඩක් දෙනවා. ඒ ලෙවල් වල වැඩේ කියන්නේ අර ගොඩක් වැඩ කරන එකට වඩා ක්වොන්ටිටි එකට වඩා කරන වැඩ ටිකේ ක්වොලිටි එක. ඒක කොච්චර දුරට කොච්චර හරි විදිහට අපි කරනවද කියන එකයි තීරණාත්මක වෙන්නේ. නැතුව කොච්චර ප්‍රශ්න ගාණක් කරනවද කියන එකවත් නෙවෙයි. ලොකු සැලකියුතු ප්‍රශ්න ප්‍රමාණයක් කරන්න ඕන. හැබැයි මේ ප්‍රශ්න ටික කරන ක්වොලිටි එකයි අදාළ වෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි වෙන්නේ. දැන් හිතන්නකෝ පන්තියේ මොකක් හරි ටියුට් එකක් තියෙනවා. ඒ ටියුට් එකට අදාළව පන්තියේ සමහරක් ගණන් හදනවා. සමහරක් ගණන් හෝම්වර්ක් විදිහට ඉතුරු වෙනවා. ඔහොමනේ සාමාන්‍යයෙන් යන්නේ. එතකොට පන්තියේ දැන් හිතන්නකෝ ඒ අදාළ ටියුට් එකේ පිටුවේ මොන හරි අංක දිනනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ, හතරවෙනි ප්‍රශ්නේ, පස්වෙනි කොහොම අංක දිනනවා. යකරති හත. ඒ ප්‍රශ්න වලින් මොකක් හරි ප්‍රශ්නයක් ඕන දැන් පන්තියේදී කරන්න කියලා දෙනවා. කරන්න කියලා පොඩි වෙලාවක් දෙනවා. ඒ වෙලාව තුළ ඒ ප්‍රශ්නේ කරගන්න පුළුවන් වුණොත් මම මේකේ ඉලක්කම කැපෙන්න හරියක් දා ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ හරි ඉවරයි. ආයෙ මොකුත් බලන්න ඕනේ නැහැ කියන. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් ඒ වෙලාවේ කරන්න දීලා ඒ දෙන ටයිම් එකේ බැරි වෙලා ඊට පස්සේ ඩිස්කස් කරනකොට වගේ එක තේරුණොත් ඒ කියන්නේ ඩිස්කස් කරද්දී නම් මම ඒක තේරුම් ගත්තේ ප්‍රශ්නේ ඉලක්කම කැපෙන්නේ නැතු වෙන්නේ ඒකට කලින් හරි පස්සෙන් හරි ඒක වටේට තමයි හරි දාන්නේ. ඒ කියන්නේ ඒ ළඟට හරියක් දානවා ප්‍රශ්න හරිය වැටෙන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් කෙලින්ම කරේම නැත්තම් පන්තියේදී කියන්නේ සමහරක් ප්‍රශ්න හෝම්වර්ක් විදිහට ඉතුරුනොනේ. එහෙම ඉතුරුන ප්‍රශ්න වලට මම මුකුත් දාන්න නැතුව අර පන්ති තනියෙන් කරගන්න පුළුවන් ඒවට මේම හරියක් බැරි වෙන ඒවට පැත්තකින් වගේ හරියක් මුකුත් නොකරුවා ඉතුරු වෙනවා. ඒ වගේ තමයි යන්නේ. ඒතර සාමාන්‍යයෙන් සතියේ හෝම්වර්ක් විදිහට කියනෝනේ මෙතෙන්නකම් කරන්න හරි මොකක් හරි මෙන්න මේ ප්‍රශ්නේ දක්වා කරන්න කියලා දැන් ගිය සතියේ ඔයගලන්ට වර්ක් බුක් එක සම්පූර්ණයෙන්ම හිස්. මුළු එකම අලුතෙන් කරන්න තිබුණේ. මේ පළවෙනි පිටුව ඉවරනකම් ප්‍රශ්න අංක 9ට එනකම් කරන්න කියලා කිව්වේ. ඒ වගේ මොකක් හරි අංකයක් කරනවා. හරි මගේ තිබ්බ මේක තමයි මොන කොන්දේසි යටතේ වුණත් එදා ගෙදර ගිහිල්ලා ඔන්ලයින් ළමින්ට නම් ගෙදර යන්න දෙයක් නැහැ කොහොමද ගෙදර ඉන්නේ. කොහොමද එදා හවස මේ කරපු ප්‍රශ්න වලින් අර හරිය ඉලක්කම කැපෙන්න දාපු ප්‍රශ්න මම ආයෙ බලන්නවත් නැහැ කොහොමද ඒක පළවෙනි පාරෙන් හරියට කරගෙන ආයෙ කරන්න ඕනේ නැහැ. තේරුමක් නැහැනේ. හැබැයි තියෙනවනේ අපේ අර ප්‍රශ්න තියෙනවනේ මේ භාගෙට පුළුවන් වුණේ ඒ කියන්නේ ඒ වෙලාවේ අපි තනියෙන් කරන්නේ නෙමෙයි කියන දෙයක් අහලා තේරුම් ගත්ත ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්න ටික මම ගෙදර ගිහිල්ලා එදාම අනිවාර්යෙන් ආයෙ කරනවා. ඒ කියන්නේ ඔය කන්සිස්ටන්සි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕගොල්ලෝ මෙව්ව අහලා සමහරක් කෙනා අද ගිහින් කරයි. සති දෙකක් යද්දී ආයෙ හිටපු එකම තමයි. හරිද? ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. කන්සිස්ටන්සි නැත්තේ. මම ඒ ලෙවල් පටන් ගත්තා ඉඳන් ඉවරනකම් මේ වැඩි කරලා තියෙනවා. මේ හැමදාම කරලා තියෙනවා මේක. එතනයි මේක තියෙන්නේ. එක මොහොතක කරන එක මත නෙවෙයි. ඒ රකණ්ඩ භාවය තමයි තීරණාත්මක දේ. එක දවසක දෙක හැමෝම වැඩ කරනවා. ඒකෙන් මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒතර මේ ටික එදා ආයෙ උත්සාහ කරනවා. ඒතර දැන් පන්තියේ කරපු දවසේම හවසනේ මතකයිත් එක්ක කියපුවා. ඒතකොට ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න තනියෙන් කරගන්න පුළුවන් වෙනවා. එහෙම තනියෙන් කරගන්න පුළුවන් වුණොත් අර හරිය එහෙම්මම තියදී ඉලක්කම කැපෙන්නත් හරියක් දානවා. මොකද මේකක් පුළුවන් වුණා.
හැබැයි පස්වෙනි එක මම දෙවෙනි පාරට try කරත් ඒත් පුළුවන් වුණේ නැහැ. එහෙමත් තියෙනවනේ සමහරක් ප්‍රශ්න දෙවෙනි පාර කරද්දි තේරෙන්නෙත් නැහැනේ. ආයේ කොහොමද පන්තියේ කරේ කියලා ඒ වෙලාවේ අර පන්තියේ කරන එක බලලා ලියාගත් එක ආයේ පෙරලා බලලා ආයේ තේරුම් අරගෙන ඊට පස්සේ ඒකෙත් ඉලක්කම කැපෙන්නේ නැති වෙන්න මේ පැත්තෙන් හරියක් දානවා. අර කියන්නේ ඒක තාම ෆයිනල් නෑ. ඒ ප්‍රශ්නේ තාම පුළුවන් නෑ. තාම බෑ. ඒ කියන්නේ එක පාරක් කරද්දිත් බැරි වුණා. ඒකත් බලලා තේරුම් ගත්තේ. දෙවෙනි පාර ගෙදරවිල කරද්දිත් බැරි වුණා. බලලා තේරුම් ගත්තා. ඉලක්කමට හරියක් වැටලා නෑ කියන්නේ මේක බෑ කියන එක මට තාම බෑ. ඊට පස්සේ ඔය එදා හවස කරන ටික සතියේ මැද මොකක් හරි අපේ තියෙනවනේ ෂෙඩියුල් එකේ මේ අහවල් පන්තියේ හෝම්වර්ක් කරන්නේ මම මේ එහෙම තියෙන්න ඕනේ. ඒ කියන්නේ කවුරු නිකන් වාගෙන් ඇහුවොත් සතියේ ෆිසික්ස් පන්තියේ හෝම්වර්ක් කරන දවස සහ වෙලාව මොකක්ද කියලා ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතොත් එහෙම නෑ ඉතින් යෙදෙන විදිහකට තමයි ඉතින් එදාට අර ඒව වයිලා එහෙම කරන්න බෑ ඉතින් අර ඒක එහෙම පුළුවන් එවුන් ඇති බොහොම කලාතුරකින් සාමාන්‍යයෙන් එහෙම කරද්දි වැඩ මිස් වෙනවා ළමයින්ට. ඒතර එහෙම බෑ. ඕගොල්ලන්ට හරියට සතියේ කෙමිස්ට්‍රි පන්තියේ හෝම්වර්ක් ටික කරන්නේ මෙදා මේ වෙලාව ඉඳන් මේ වෙලාව වෙනකන් කියලා තියෙන්න ඕන ටයිම් එකක්. එහෙම හෝම්වර්ක් මොනවා හරි වැටෙනවමනේ. කියන්නේ හෝම්වර්ක් වැටුනේ නැත්තම් ඒ වෙලාවට වෙන වැඩක් දාගෙන කරන්න පුළුවන්. නමුත් එහෙම එකක් තියෙන්න ඕන. ඒතර එහෙම සතියේ මැද වගේ ටයිම් එකක් ටිකක් අර එදා ළඟපාතම නැතුව සතියේ මැද්දට වගේ වෙන්න. ඒ කියන්නේ ඊළඟ පන්ති දවසට දවස් දෙක තුනක්වත් කලින් වගේ සෙට් වෙන්න ආයේ මේක අරගෙන අර හෝම්වර්ක් තිබුණු ප්‍රශ්න ටික තියෙන්නේ. ඒ ටිකයි අර මට දෙවෙනි පාර කරලා ගිහිල්ලා බැරි වුණ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒකයි විතරක් කරනවා. ඒ කියන්නේ දෙවෙනි පාර try කරලත් එදා ගෙදර ඇවිල්ලා ආය හදලත් බැරි වුණ ප්‍රශ්නේ. දැන් අර ඉලක්කමට හරිය වැටලා නම් මම ආය බලන්නේ නැහැ ඒවා. හැබැයි ඉලක්කමට හරිය වැටුනේ නැහැ නේ මේක. ඉලක්කම වටේට හරියි. හරිද? ඉලක්කමට නෑ තාම හරිය. ඒ කියන්නේ තාම මට ඒක බෑ කියන එක ඒක එදා ආය කරන්න බලනවා. එදා පුළුවන් වුණොත් හරියක් ඒත් බැරිනොත් ආයි මේක වටේට ඉතින් හරි වැටි ඉතින් ඉලක්කම හැර වටේටම හරි වෙන්නේ. එච්චර ඉතින් යන්නේ නැහැ. තුනක් වගේ අද්දි සාමාන්‍යයෙන් එක්ක පුළුවන් වෙනවා. නැත්තම් ප්‍රශ්නයක් අතල්ලා දානවනේ මොන කෙහෙම බලද්ද මේ කියන්නේ. ඉතින් මේ හරි දෙක තුනෙන් ඔක දෙකෙන් එකක් වෙනවා. අර හෝම්වර්ක් තියෙන ටික ඊට පස්සේ ඒ ටික වෙනම කරලා ඒවා ඒ කියන්නේ ඔය මොන හරි ඒ වෙලාවේ අපිට හරි වැරදි කියලා හරිද කියලා හිතා ගන්න පුළුවන් නම් ඒ වෙලාවෙම හරියක් දානවා. නැත්තම් ඊළඟ දවසේ දැන් ඕගොල්ලන්ගේ මාකින් ස්කීම් එක මම අද දානවා ගිය සතියේ හෝම්වර්ක් වල. ඒතර ඒක බලලා ඒක හරි නම් හරියක් දාගන්න. නැත්තම් මාකින් එකේ හදන විදි ඔක්කොම තියෙනවා. ඒවා බලලා මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් හදාගන්නයි තියෙන්නේ. ඔය වැඩේ මම ෆිසික්ස් පන්ති ගියපු පළවෙනි දවසේ ඉඳන් අන්තිමට පාඩම ඉවරන දවසනකම් හැමදාටම ඔය වැඩේ කරලා තියෙනවා. මේ සියලු සබ්ජෙක්ට් වලට ඒ විදිහට තමයි කරේ. බයෝ වල එහෙම ප්‍රශ්න කියලා එකක් නැහැ. ඒක වෙන කන්සෙප්ට් එකක්. මේවා කෙමිස්ට්‍රි ඔය සියලු දේ ඔහොම ගියේ. මං කියන්නේ එහෙම තමයි වෙන්න ඕනේ. එතකොට කවුරු හරි ළමෙක් ඔය ගිය සතිය අපි අන්තිමේට කරපු ප්‍රශ්නේ එදා පන්තියේදීත් බැරි වෙලා ඊට පස්සේ කියනකොට බලලා ඕගොල්ලන්ට විශේෂ chance එකක් තියෙනවා. මොකක් හරි පන්තියේදී කියන එක ඒත් පස්සේ අමතක වෙලා තිබ්බොත් ආයෙ රෙකෝඩින් එක බලන්නත් පුළුවන්. ඒ ඔප්ෂන් එක ඕගොල්ලන්ට තියෙන. ඒතර ඕමනාව තියෙන එක ඒක පන්තියේදී කරපු එක ඒ වෙලාවේ තේරලා සතිය මැදටදී ආයෙ අමතකයි නම් ආයෙ රෙකෝඩින් එක හරි බලලා එක් කරගන්නවා. ඒතර එහෙම කරලා මේ විදිහට හරියට ඒ ගිය සතිය කරපු හැමදේම Tamanට පුළුවන් එකෙක් විදිහට අදාවනම් ඔයගලන්ට 7 වෙනි ප්‍රශ්නේ කරගන්න පුළුවන් විය යුතුයි.